වෙල්කම් ඉතින් අපි ඩෙමු බ්ලොග් එකේ පාර්ට් 2 එක අරගෙන ආවා. අපි අද අරගෙන ආවේ ඔයාලා ගොඩක් දන්න විශේෂයෙන්ම කොල්ල ගොඩක් ආස ප්‍රොඩක්ට් එකක් ගැන. ඉතින් ඔයා ටෙමු AliExpress වගේ පාවිච්චි කරනවා නම් මේ සුපිරි රිමෝට් කාර් එක ඔයා අනිවාර්යයෙන්ම දැකලා ඇති. අතන මේක සුපිරි කාර් එකක්ද කියලා අපි අද බලමු. ඉතින් මම අද මේක අරගෙන ආවා රිවිව් කරන්න. අතන මම මේක ටෙමු ඇප් එකෙන් ෆ්‍රී ගත්තේ. රුපියලක්වත් වියදම් කරන්න නැතුව තමයි ගත්තේ. ඉතින් මේක ෆ්‍රී ගත්ත විදිහත් මම මේ වීඩියෝ එකේ අන්තිමට පෙන්නනවා. ඒක නිසා වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. හරි අපි එහෙනම් මේක අන්බොක්ස් කරලා සෙටප් කරලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි අපි එහෙනම් අපේ ප්‍රොඩක්ට් එක අන්බොක්ස් කරගෙන බලමු. ඉතින් මේ වගේ බොක්ස් එකක තමයි මේ ප්‍රායක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක අන්බොක්ස් කරාට පස්සේ මේ වගේ RC එකක් සහ මේ රිමෝට් කාර් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රොඩක්ට් එකේ පෙනුම නම් ගොඩක් ලස්සනයි. ඒ වගේම මේකේ සස්පෙන්ෂන්ස් වගේ දේවලුත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක සම්පූර්ණයෙන්ම බැටරි වලින් වැඩ කරන්නේ. අපි එහෙනම් මේකට බැටරි දාලා බලමු කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම බැටරිස් වලින් තමයි වැඩ කරන්නේ. RC එකට බැටරි දෙකක් සහ අපේ කාර් එකට බැටරිස් 3ක් විදිහට තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. හරි අපේ RC එකේ බැටරිස් ටික නම් දැන් සෙටප් කරගෙන තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ කාර් එකේ බැටරිස් ටික සෙටප් කරගන්න. හරි අපි දැන් ඔක්කොම බැටරිස් ටික සෙටප් කරගෙන ඉවරයි. අපිට පුළුවන් මේ ටර්න් ඔන් කියන බටන් එක ප්‍රෙස් කරලා මේ විදිහට අපේ කාර් එක ඔන් කරගන්න. ඉතින් කාර් එක ඔන් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ලයිට් එකක් ඉන්ඩිකේට් වෙනවා. හරි අපි මේක පාවිච්චි කරන්න කලින් පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමු කොහොමද මේක කන්ට්‍රෝල් කරන්න කියලා. අපි කාර් එක සෙටප් කරගෙන තියෙන්නේ. හරි අපි එහෙනම් මේක යවලම බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා.
හරි අපි බලමු කොහොමද මේක ෆ්‍රී ගන්න කියලා. අපිට මේක සහ තව එක අයිටම් එකක් ෆ්‍රී ගන්න පුළුවන්. ඉතින් මේකේ කන්ඩිෂන්ස් කිහිපයක් තියෙනවා. ඩෙමෝ එකට ඔයාලා ගියාට පස්සේ මෙන්න මේ විදිහට ෆ්‍රී ගිෆ්ට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ඔප්ෂන් එක හරහා අයිටම්ස් දෙකක් ෆ්‍රී ගන්න. හැබැයි මෙතනදී ඔයා රුපියල් 7000කට වඩා මොනවා හරි ගත්තොත් තමයි මේ අයිටම් දෙක ෆ්‍රී ගන්න පුළුවන් වෙන්නේ. අතරම මම මේක දැන් පැය දෙකක් විතර යූස් කරා. මට නෝමල් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය මේක මේ තියෙන පෙනුමත් තරන්න මේකේ performance නෑ. සමහරක් විට ඒක මේ මම යූස් කරන බැටරි එක නිසා වෙන්නත් පුළුවන්. නමුත් නෝමල් බැටරි එක දෙන මේකේ performance එච්චර හොඳ නෑ. සාමාන්‍යයෙන් මට මේකට 5න් 3ක වගේ රේටින් එකක් තමයි දෙන්න පුළුවන් මේ. ඔයාලත් මේක පාවිච්චි කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ එක්ස්පීරියන්ස් එක දාන්න. ඒ වගේම ඔයා මේක සල්ලි දීලා ගෙන්නන්න ඉන්න ඕන. මම හිතන්නේ මීට වඩා හොඳ ඔප්ෂන්ස් තියෙනවා ඔයාට ගන්න. ඉතින් ඒ වගේ හොඳ ඔප්ෂන්ස් ගැනත් අපි අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ඔයාලට අරගෙන එනවා. එහෙනම් මේ වගේ වීඩියෝස් ඔයා ඉස්සරහටත් බලන්න. දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම මේ කාට හරි ඕන අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් කමෙන්ට්ස් ගොඩක් ඇවිල්ලා තිබුණින් වැඩියෙන්ම ලයික් තියෙන කමෙන්ට් එක අපි සෙලෙක්ට් කරගෙන එයාව කන්ටැක්ට් කරගෙන යාට මේක එවනවා. එහෙනම් අපි ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.